අපි බලමු ඔයගොල්ලන්ට ඒ වෙලා තියෙන හතරවෙනි ප්‍රශ්න පත්‍රයේ කොහොමද අපි මේ ගණන් ටික හදන්නේ කියලා. බලමු අපි අංක 1 සහ 2 ප්‍රශ්න සඳහා ගැලපෙන රූපය තෝරන්න කියලා තියෙනවා. ඒකේ පුතේ අපිට පේනවා ඍජු කෝණාශ්‍රයක් වගේ රූපයක් තියෙන. ඉතින් ඒකෙන් උඩ එක නැති වෙලා තියෙනවා. ඊට පස්සේ යට එකක් නැති වෙලා තියෙනවා. ඊට පස්සේ දකුණු පැත්තේ ඉරත් නැති වෙලා තියෙනවා. ඊට පස්සේ පුතේ ඒකේ වම් පැත්තේ ඉරත් නැති වෙලා අපිට දෙවෙනි උත්තරේ තමයි අන්තිමට ඒකේ ලැබෙන්නේ. ඕගොල්ලෝ චුට්ටක් හොඳට ඒක බලන්න. ඒ වගේම දෙවෙනි ප්‍රශ්න තියෙනවා ඊතල දෙකක් ඉහළට ඊතලයේ පහළට ඊතලයයි. ඊට පස්සේ හරහට ඊතල දෙකක් තියෙනවා. අයෙත් උඩට ඊතල දෙකක් තියෙනවා. අයෙත් හරහට ඊතල දෙකක් තියෙනවා. එහෙනම් අපිට නිවැරදි උත්තරය ලෙස ලැබෙන්නේ මෙන්න මේ උඩටයි පල්ලෙහාටයි තියෙන ඊතල දෙක. ඊට පස්සේ අපි බලමු පුතේ තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර මොකක්ද කියලා. හිස්තැනට ආයතු ඉලක්කම වන්නේ මොකක්ද කියලා අහනවා. එතකොට අපිට මේක දිහා බලපුවම තේරෙනවා කොහොමද මොකද්ද මේකට එන්න ඕන පිළිතුර කියලා. මේ බලමු අපි උදාහරණයක් විදිහට ගමු 7 2 5 කියන එක 7 2 5. එතකොට 7න් 2ක් 5යි. බලන්න 6න් 4ක් 2යි. 8න් 1ක් 7යි. 6න් 2ක් 4යි. අන්න ඒ විදිහට තමයි පුතේ පිළිතුර අරන් තියෙන්නේ. එහෙනම් අපිට හිස්තැනට එන්නේ 5න් 3ක් 2යි කියලා මේ දෙවෙනි උත්තරේ. ඊට පස්සේ අපිට කියනවා රුපියල් 225ක් වටිනා ටෙනිස් පිත්තක් මිලදී ගැනීමට ඉසුරු මුදල් එකතු කළා. දැනට ඔහු ළඟ රුපියල් 75ක් තියෙනවා. දිනකට 25 ගාණ එකතු කළොත් තව දින කීයක් මේක එකතු කරන්න වෙයිද කියලා. එතකොට එයා ළඟ රුපියල් 225ක් වියදම් වෙනවා මේ පිත්ත මිලදී ගන්න. රුපියල් 75ක් තියෙනවලු. එහෙනම් ඉතින් අපි 225න් 75ක් අඩු කරනවා. 225න් 75ක් අඩු කරපුවම අපිට උත්තරේ එනවා කීයක්ද? 150ක් කියලා එනවා. 150ක් කියලා එනවා. එහෙනම් මේ 150 අපි 50 කියලා හදාගමුකෝ. 50 කියලා. එතකොට 50ට 25 දෙකක් තියෙනවනේ. එහෙනම් 50ට 25 දෙක ගානේ පුතේ අපිට එහෙනම් එයාට 25 ගානේ එකතු කළොත් එහෙම දින 6ක් එකතු කරන්න ඕන. දිනකට 25 ගානේ එකතු කළොත් එහෙම දින 6ක් එකතු කරන්න ඕනේ. පුතේ මේක අපි ෆෝන් එකේ මෙහෙම සාකච්ඡා කරලා මේක තරම් සාර්ථක ක්‍රමයක් නෙවෙයි. ඔයගොල්ලෝ ළඟ ඉඳන් සාකච්ඡා කරොත් තමයි මේක හරියට කියලා දෙන්න පුළුවන්. කමක් නෑ දැනට මෙහෙම අපි බලමු.